හේ යාළුවනේ ඉතින් කොහොමද අදත් අපි සුපුරුදු පරිදි පොඩ්ඩක් එළියට පහළට බහැලා පොඩි රවුමක් යන්න කියලා බැලුවේ. ඉතින් ඇත්තටම ලස්සන view point එකක් තියෙනවා මේ අපි පොඩි කලපුවක් පැත්තේ තමයි අද යන්න හැදුවේ. ලස්සන කලපුවක් කුරියාවේ තියෙන. ඉතින් අපිත් එක්ක එන්න යන්න ගිහිල්ලා බලමු. අද දවසේ මම කොහොමද මොකද්ද කරන්නේ? අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. එන්න යාළුවනේ බලන්න. අපි යමු ඉස්සරහට. ඒක ඇත්තටම මේ කොරියාවේ තියෙන හොඳ ලස්සන කලපුවක්. විශාල දෙනෙක් මෙහි ඇවිල්ලා තින් වාරු දවසට එහෙම ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරන ප්ලේස් එකක්. ලස්සන. යාළුවනේ මේ කලපුව පිහිරලා තියෙන්නේ බුසාන් පැත්තේ නොක්සාන් කියන සයිඩ් එකේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මාළු බාන්න ඒ වගේම සාමාන්‍යයෙන් එන්ජොයි කරන්න හැම දෙයකම ඉතින් මේ ප්ලේස් එකට එනවා. ඉතින් ඒ වගේ ප්ලේස් එකක් තමයි හදලා තියෙන්නේ. දැන් මේ කාලේ යාළුවනේ මල් එහෙම තියෙන ඒවා පොඩ්ඩක් හැල්ලා අපව කොළ එහෙම ලිය දාලා එනවා ඉස්සරහදී. ඉස්සෙල්ලා මෙන්න මේ තියෙන ගස්වල සෑහෙන්න මේ මල් එහෙම පිපිලා තිබ්බා. දැන් ටිකක් මල් තියෙනවා. නැත්නම් දැන් මල් ලිය දාලා ඉන්නේ. දැන් ටික ටික දේශගුණේ මෙහි සීතල දේශගුණේ නැති වෙලා දැන් සෞම්‍ය දේශගුණට ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ හරියට ගොඩක්ම කම්පැනි තමයි තියෙන්නේ. මේ මේකට තියෙන ගොඩක් කම්පැනි. ඒවා ඉතින් යාළුවනේ ඔන්න බලන්න මේ කඩදාසි මල් වගේ ලස්සනම මල් జాතියක් තියෙනවා මේ දවස්වල සීත කාලේ ඉවර වෙලා දැන් මල් පිපිදෙන හින්දා මේ ඒක මාරම ලස්සන මල් ටිකක් තියෙනවා බලන්න. සමහර ඒවා කොළ නැහැ, සමහර ඒවා කොළ තියෙනවා. මල් විතරයි තියෙන්නේ. ඔන්න බලන්න. ඉතින් යාළුවනේ ඔන්න ලංකාවේ ගමේ පාරක යනවා වගේ තමයි මේක. ඇත්තටම මේක සාමාන්‍ය මේගොල්ලෝ කෘතිමව හදපු පරිසරයක්. මේ ටවුන් එකක් මැද තියෙන හරිත නගරයක්. ඇත්තටම ගස් කොළන් හිටවලා පාරක් දාලා මැටි පාරක් දාලා
ලස්සනට හදලා දෙපැත්තම තියෙන්නේ මේ වටේ දෙපැත්තම තියෙන්නේ කම්පැනි එක වගේ අර පැත්තේ ලොකු නාගරික ප්‍රදේශ තියෙන්නේ. ඉතින් ඒ ටවුන් එක මැද තමයි හරියට මේ පාර පිහිටලා තියෙන්නේ. මේගොල්ලෝ හදලා තියෙන ගස් ඉඳලා ඒ කියන්නේ නාගරික බව එහෙමම තියාගෙන ස්වභාවික සෞන්දර්යාත්මක ආසිරිය ඒ විදිහටම මේගොල්ලෝ ගෙනල්ලා තිනවා. සුන්දර පරිසරයකින් සාමාන්‍යයෙන් කොරියාව ගත්තොත් කොන්ක්‍රීට් ගෙවල් තමයි වැඩිපුරම අපිට දක්නට ලැබෙන්නේ. හැබැයි මේ තුලින් අපිට පෙන්වන්නේ සාමාන්‍යයෙන් පරිසරයට තියෙන ලෙන්ගතුකමත් ආරක්ෂා කරගෙනම තමයි මේක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. එහා පැත්තෙන් පේනවා ගඟ සහ නගරය ඒ දෙකම මැදි කරලා තමයි මේ පරිසරය මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් යමු අපි ඉස්සරහට ඔන්න බලන්න ගලවන්න. मदहासे सी पदरावे मिलके थे කම්පැනි තියෙනවා. ඉතින් අර පැත්ත බැලුවොත් මේ පැත්තේ කම්පැනි ගොඩක් තියෙනවා. මේ පැත්ත බැලුවොත් මේ පැත්තේ කම්පැනි. අර පැත්ත බැලුවොත් අර පැත්තේ වරාය තියෙනවා. යාළුවනේ හරි ලස්සන සුන්දර ගමනක් තමයි අද මේ ටික ඇත්තරම මේ හිත පිනවන සුන්දරම මතකයන් එයි ලස්සනක් තියෙනවා. මේ හිතට ඇත්තරම ලස්සනයි. මේගොල්ලෝ ඇත්තරම මේගොල්ලෝ ස්වභාව සුන්දරත්වය කියන එක මනාව වටහාගෙන ඒකෙන් තියෙන උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා.